මාමල දාට මගේ මල කඳ ළඟින් සිට අනියත සිහි කරනු කියමින් විටින් විට මිනිසත් බවක් ලැබ විදසුන් වඩන්නට පාරමි පුරමු අම නිවනින් නිවෙන්නට. දැන් මැරිච්ච එක්කන තමන්ගේ ශෝක ප්‍රකාශයත් කලින් ලියලා තියෙන එක හොඳයි. නැත්තම් ඉන්නේ උන් පට්ටපල් බොරු කියන්නේ. මම වෙනම පොතක් ඒකට ලියලා තියෙනවා ජීවිතය තුලින් තිලකුණු කියා. ගෞසිය ගණන් උස් මණ්ඩප තනන්න එපා. මාමල දාට හිස් කටයුතු කරනු එපා. මගේ මල කඳද පස්වන්නට හරිනු එපා. වෙන්දදුරු සිසුන් උස් දැනුමක් ලබති කපා. වටිනවද? පොළවට මේ කුණු වෙලා යන මල ඉලව්ව අලු බවට පත් කරන්නේ නැතුව තව කෙනෙකුට මේ ශරීර ව්‍යුහය දැකලා වෛද්‍ය විද්‍යාලයට බාර දීලා දරුවෙක් ශරීරයේ ස්වභාවය ඉගෙන ගන්නවා නම් පින් සිද්ධ වෙනවද නැද්ද? මල කඳත් පින් කඳක් කරගන්න මහන්සි ගන්න. පැහැදිලිද? දිනකට වඩා මගේ මල කඳ තබනු එපා. අඟහරු සිකුරු දින ගැන සලකන්න එපා. මිනියේ වතාවත් වෙනුවෙන් දැකත් එපා. රටටම හඬ නගා මල ගම කියනු එපා. මේ ඉස්ලාම් මිනිස්සු දවස් කීයක් විතර මිනිහ තියා ගන්නවද?